ආගම මචං මේ මම උඹලට කිව්වා මේ අපේ කට්ටිය කඳුරු දෙක තුනකටම ඉන්නවා කියලා. මම ඉන්නේ මේ තුන්නස්කිරි ජේතවනාරාමේ. එතනත් හරි නේද හරි. මේ කට්ටිය ගොඩක් ඉන්නවා. මේ හඳුරු තමා මචං කට්ටිය බලා ගන්න කියලා. මම දැක්ක පොඩි බබාලා ඉන්නවා. මේ කන්ටැක්ට් කරගන්න මචං අමාරුයි. මම ඒ හින්දා මේ හඳුරට පණිවිඩය කිව්වා හඳුරනේ ඔබ වහන්සේගේ නම්බරේ දාන්නම් කියලා. මේ ගන්න අමාරු නා. මම මේ ඕම් පන්සල ඇතුළටම යන්න. මේ හාමුදුරුවන්ගේ විස්තරය අහගන්න පුළුවන්. පොඩි බබාලක් නම් මම දැක්ක මෙතන ඉන්නවා. මෙතන අපේ ගමේ ඉන්නවා ගොඩක් අය. මම හාමුදුරුවෝ ඉන්නවා. අපි හාමුදුරුවොත් එක්ක පොඩක් කතා කරමු. අපි හාමුදුරුවනේ පොඩක් කතා කරන්න පුළුවන් නේද? අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ පොඩක් කතා කරන්න පුළුවන්ද? අපේ හාමුදුරුවෝ දැන් ගොඩක් කල්ද මේ කට්ටිය කොහමද? ඔව් අපේ හාමුදුරුවනේ. මම බිම වාඩි වෙන්නද? මේක ගන්න. එපා අපේ හාමුදුරුවනේ මම බිම ඉන්න අවුලන. අපේ හාමුදුරුවනේ මේ මෙතන කවුරුද අපේ හාමුදුරුවනේ ඉන්නේ? බමර පැත්තේ කට්ටිය ඉන්නවනේ. බමර පැත්තේ කට්ටිය ඉන්නවා. ආයි. දේන පිටියේ කට්ටිය ඉන්නවා. ඔය දෙකොටස තමයි දැනට ඉන්නේ. ඔව්. එතකොට ඒ අය මේ ව්‍යසනේ සිද්ධ වුණ වෙලාවේ ඉඳලා ඉන්නවා. මේ 6 දිනක් මේ ගෙවල් වලට යට වෙලා නැති වුණා. ඔව් ඒ 6 දිනකින් 6 දිනකින්ම මුල්ත ශරීර අපි අරගෙන මේ අවසන් කටයුතු කළා. එතකොට එතනින් දෙන්නේ බේරාගත්තා බොහොම හමුදාවෙමුයි මේ ගමේ ළමයි ටිකයි ගිහිල්ලා දෙන්නේ බේරාගත්තා ඒ වෙලාවෙම. උඩ සතුටු අපි හඳුරන්නේ. ඒ දෙන්න මෙහෙ ගෙනල්ලා එදා රාත්‍රී 30ට අපිට ගෙනියන්න පාරවල් වලින් ගෙනියන්න බෑ. ඒ නිසා අපි මේ ගෙනල්ලා මේ නර්ස්ලා දෙන්නේ මේ ගමේ අය ගෙන්නගෙන ප්‍රතිකාර කළා උදේ වෙනකම්. අපි හඳුනන ගොඩක් පින් අපි හඳුනන්නේ. උදේ වෙනකම් අපිට පුළුවන් විදියට ප්‍රතිකාර කරලා ඒ දෙන්නා පහුවදා උදේ හොස්පිටල් එකට ඇරියා මැදමහනුවර. මැදමහනුවරට හරියට මෙහෙ ඉඳලා කිලෝමීටර් 8ක් විතර තියෙනවා. ඒ කිලෝමීටර් 8ම ඇඳන් වල තියාගෙන උස්සගෙන ගියේ වැස්සේ. මේ ලෙඩ්ඩුත් උඩින් ඉටිරෙද්ද දාලා වහගෙන ගියේ නැත වහිනවා. අරන් ගියායි තෙමුණා. තෙමුණා අපේ අඳන. හරිද? ඒ විදිහට අරන් ගිහින් ඒ වෙලාව ඒදා හවසම නුවර ඇරියා. ඒ වුණාට ඒ දෙන්න දැනට බේරලා ඉන්නවා. තාම ඇවිදින්න බෑ. බේරලා ඉන්නවා. අපේ හඳුන අවසරයි. මේ අපේ හඳුන මේ කොල්ලෝ කෙල්ලෝ ආනා ඔබ වහන්සේගෙන් මොනවද ඕනි කියලා මම දැක්ක අපේ හඳුන මේ අපේ ගමේ කට්ටියත් ඔබ වහන්සේ බලා ගන්නවා ගොඩක් පිං අපේ හඳුන. මේ පුළුවන් විදියට මට ආරංචියක් ආවම ඒකයි ආවේ අපේ දෙන. අපේ හඳුන මේ කොල්ලෝ කෙල්ලෝ ආනා ඔබ වහන්සේගෙන් මොනවද ඕනි කියලා. දැන් මෙතන කී දෙනෙක් කට්ටියනේ මම දැක්ක පොඩි බබාලක් ඉන්නවා. දැන් ඉන්නවා 130ක් විතර ඉන්නවා. අපේ හඳුන කට්ටිය ආවද ආදාර හම්බුණාද කොහොමද? ආදාර ටික ටික හම්බ වෙනවා. ඒ මිනිස්සුන්ට හැකි විදිහට ආදාර දෙනවා. හරිද? ඉතින් අපිට මෙච්චර දෙන්න කියන්න බෑ. ඒ දෙන ටික අපි කල්පනා කරගෙන දැනට උනත් වේල් 3-4කට අපේ ළඟ තියෙනවා. හොඳයි අපේ හඳුන. කියන්නේ හදිසිය වුණොත් එහෙනම් අපේ හඳුන රස ඉන්න පුළුවන් ඉස්සරහට. සමහරවිට කැම්ප් එකක් ගෙනල්ලා දෙනවා. කැම්ප් එකක් දෙනකොට ඒ වෙලාවෙම බෙදල් දෙනවා. ඒ වෙලාවට අපි මේ කැම හදාගන්නේ නැහැ. අපිට ඉස්සෙල්ලා කියලානේ එන්නේ. අපේ හඳුන. දැන් අද මේ දවල් කට්ටියක් ඇවිල්ලා හදනවා. හදලා දෙනවා. දැන් හවසට පාර්සල් වගේ එනවා කිව්වා. එහෙම ඒ වගේ අපි කල්පනා කරගෙන ඉන්නවා. ඔව් අපේ හඳුනේ ඔබ වහන්සේගේ මම නම්බරෙත් එක්ක මේක මම Facebook එකට දානවා. ඔව්. හරිද? අපේ හඳුනේ ඔබ වහන්සේට අපේ අවශ්‍ය වුණොත් අපිට ඒ වෙලාවේ කියන්න පුළුවන්. අපේ හඳුනේ මේ ඔබ වහන්සේට ඕනි දේවල් ඔබ වහන්සේගේ නම්බරයට කෝල් එයි. හරි. මැසේජ් දායි අපේ කොල්ලෝ කෙල්ලෝ දායි උදව් කරයි. අපේ හඳුනේ මම මේක දැන් මෙහෙම Facebook දානවා. හරි. මේ ඊට පස්සේ ඔබ වහන්සේගේ දැන් මෙතන 150ක් විතර ඉන්නවා කියවනේ. ඔව්. මාව කන්ටැක්ට් කරගන්න හිතුව ඔබ වහන්සේ කන්ටැක්ට් කරගන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වෙන්න ඕනේ අපේ වන්දන මේ කරන වෙලාවේ. අපි මිනිස්සුන් කරන උදව්වට. හරි. මේ මම අපේ වන්දන මේ මම මේක මෙහෙම ළමයි නම්බරේ වුණා. දාන්න අපේ වන්දන. අපේ වන්දන නම්බර කියන්න කොහොම? 071 හරි 28 78 හරි 775. අපේ වන්දන ආයෙ කියන්නු.
0.71යි හරි 28යි හරි 78යි හරි 775. හරි අපේ අඳුරේ මම මේකෙත් මේ මම අපේ උණ්ඩ මේ අපේ කොල්ල ගෙල්ලන්න මේ මම අපේ අඳුරේ මේක දාන්නම් Facebook එකේ උන්නස්ගිරේ ජේතවනාරාමේ වැඩ ඉන්න ප්‍රමුඛපත ධම්මශීල හිමි. හරි අපේ අඳුරේ හරි අපේ අඳුරේ ඔබ වහන්සේ නම් තෙරුවන් සරණයි අපේ අඳුරේ මේ කරන උදව්වට මම ගිහින් එන්නම් අපේ අඳුරේ. හරි ඕමන දෙයක් එහෙම වුණත් අවශ්‍ය වුණත් අපි එහෙම ඔබ වහන්සේ අපේ අඳුරේ පණිවිඩය කියනවා. හරි එහෙනම් තෙරුවන් සරණයි මම ගිහින් එන්නම් අපේ අඳුරේ.